සර් කට්ටිය කියනවා සර් මැරෙක් හොරෙක් මංකොල්ලකාරයෙක් කියලා. සර් මට සර් කවුද කියලා දැනගන්න ඕනි කියන්න. මෙච්චර කාලයක් අපි එකට ඉන්නවා. ඔයා කවුද? අපි සර් ළඟ හිටියට කරන දේවල් හිතා ගන්න බෑ. මගේ කතාව ගොඩක් දිගයි සහෝදරයා. මං කවදාවත් අදුරු මතකයේ අවදි කරනවට කැමති නෑ සහෝදරයා. කමක් නෑ. මට දැනගන්න ඕනි. නැත්තම් අපි මේ කරන දේවල් තේරුමක් නෑ සර්. හොඳයි. මං කවුද කියලානේ අහන්නේ. මං කියන්නම්. ඔව්. මං කරේ කුලි වැඩ. මං ඉපදුනේ දුප්පත් ගමක. හැබැයි කිව්වේ මොකද්ද සර්? මන් වෙනුවෙන් ජීවත් වුණා. දවස් ගණන් බඩගින්න හිටියා. මට වතුර ටිකක්වත් බත් ඇටයක්වත් දෙන්න කෙනෙක් හිටියේ නෑ. පුදුම මහන්සියක් තියෙන්නේ. අද නම් කොහොම හරි ඉවර කරලා යන්න ඕනි. මහත්තයා වැඩ ටික ඉවරයි. සල්ලි ගන්න ආවේ. හොඳයි. මෙතන රුපියල් 1,900 තියෙනවා. හෙටත් වරෙන. හරි මහත්තයා. එන්නම්. දැන් මන් යන්නම්. හෙටත් වරෙන්කෝ. උඹව මරවලා වැඩ කරගන්නේ. අද නම් කොහොම හරි නඩුවක් දාගන්න ඕනි. ඒ සද්දේ. කවුද මේ රෑ වෙලා නිදා ගන්නවත් නැහැ? පරබල්ලා. උඹට ආය අහිංසක මිනිස්සු රවට්ටන්න ඉඩ තියන්නේ නැහැ. අඩෝ කාට හරි වෙඩි තිබ්බා. වරෙල්ලා යන්න. මං කොහෙ කියලා යන්නද හිතාගන්න බෑ. ආමල්ලි ටිකට් ගන්න කොහෙද මේ නාගෙන යන්නේ? මං කොහෙ යනවද කියන්න දන්නේ නැහැ. බස් එක කොහෙටද යන්නේ? පුදුම කතාවක්නේ ඔයා කියන්නේ. මල්ලි යන තැනක් දන්නේ නැතුවද බස් වලට නගින්නේ? නෑ අයියේ. මං කරදරයක වැටිලා ඉන්නේ. මව ටවුන් එකෙන් දාන්න. මහත්තයා මට රස්සාවක් හොයලා දෙන්න පුළුවන්ද? බඩගිනි හොදටම. අනේ මල්ලි රස්සා හොයන්න කලින් හරියට ඇදුමක් ඇදගනි. හරි කමන්නේ. යන්කෝ රස්සාවක් හොයලා දෙන්න. ගොඩක් ස්තුති මහත්තයා මට රස්සාවක් හොයලා දෙනවට. Walking straight ahead. Don't look back. ඔබ මේකව හොයාගත්තේ කොහෙන්ද බං? ලොක්කා මට මේ කොල්ල හම්බුනේ පාරේ ඉන්නකොට. පව් අසරණ. මට මගේ වැඩ වෙනවා නම් මං හොදට සලකනවා. ඔබ දන්නවනේ. මං ඕනි දෙයක් කරන්නම් මට ගෙන තැනක් දෙන්න. හොඳයි. ඔබ මෙහෙට වෙලා හිටපන්. හැබැයි මං ඔබ ගැන හොයලා බලන්න ඕනේ. හොයන්න දෙයක් නෑ මං ගැන. මං ගමේ මිනිහෙක් මරලා ආවේ. ඔබ දැන් ඵලයන් ගිහිල්ලා ඇදුමක් ඇදගෙන මොනා හරි කාලා වරෙන්. කොහොම හරි මට එදා බත් කටක් දීපු ඒ ලොකු අයියා ගාව කියන දේ කරගෙන විශ්වාසයෙන්ම හිටියා. ලොකු අයියා මට කවදාවත් කඩුවක්, පිහියක්, වෙපන් එකක් අතින්වත් අල්ලන්න දුන්නේ නෑ. එතකොට සර් මේ තත්ත්වයේ ඉන්නේ කොහොමද?
දවසක් මං ටවුන් එක ඇවිදලා එනකොට ලොකු අයියා ඇක්සිඩන්ට් වෙලා හිටියා. මරණ පරීක්ෂක කිව්වා ලොකු අයියාගේ පිටේ ලොකු කැපුම් පාරවල් තිබ්බා කියලා. ඊට පස්සේ මං ඒ ගැන හොයන්න ගත්තා. පස්සේ දැනගත්තේ ලොකු අයියට කොටලා මරලා තියෙන්නේ කොටුවේ ගුණා කියලා. ඔට පස්සේ මට මාවම වෙනස් කරගන්න සිද්ධ වුණා. මං උන් ඔක්කොම ඉවරයක් කරනවා කියලා තීරණය කරා. කොපි ඔක්කොම බාවනවා. ඇත්ත කියපන් කොයි. උඹලගේ ගුණා නැත්තම් තොපි ඔක්කොම මරනවා යකෝ. අනේ ගුණා ගෙදර. ඊට පස්සේ මං ගුණා හොයගෙන ඌගේ ගෙදරටම ගියා. ඇයි තෝ මගේ ලොකු අයියෝ මැරුවේ කියපන්. එදා ඉඳලා මේ වෙනකම් මම මිනි මරුවෙක්. හැබැයි කවදාවත් නිකම් මිනිස්සෙක් මරලා නැහැ. මං ගුණාව මරලා රට ගියා. ඊට පස්සේ අවුරුදු ගාණක් ඉඳලා ආවේ. හැබැයි මාව හොඳට මතකයි මිනිස්සුන්ට. චූටි අයියා කොහමද? ඔයාට සැහෙන කල් ආයේ වැඩ පටන් ගමු. සර් මේ කොහෙද මාව එක්කගෙන යන්නේ? ආයෙ වෙන්න එපා යාළුවා. මං ලොකු අයියාගේ ගෙදර එක්කන් යන්නේ.